ඕනේ ඈ පක්ෂ බෙදෙන හැමෝටම කෙලුණා ඈ මට කතා කරන්න බෑ මම ඒ දැයිද මොකද බලගතිය මේක එහෙම තමයි මාවල දන්නේ මොකද 29 වෙනිදා අවසන් පළවෙනිදා හවස වෙනකම් දැන් ඔයාලා ඔකට සපෝට් කරේ සමිතිය සමාජික විදියට සමිතිය සමාජිකව මම සභාපති මේ පොතේ තමයි අපි සම්බන්ධ වෙන්නේ කිසිම දේශපාලනයක් නැතුව තමයි එකතු වුණා මම මේ එපාලි ඉහළ සියඹලාවේ AKB අලගොඩ මේ සමිතියේ කියන්නේ එක්සත් අවමංගල්‍ය ආධාර හා සුබ සාධක සමිතියේ වර්තමාන සභාපති අංගවතුරෙන් විපතරපත් වූවන් සඳහා ආධාර එකතු කරන්න මේ එකතු වුණේ සිවිල් ආරක්ෂක කමිටුව හා කියන්නේ ග්‍රාමීය සිවිල් ආරක්ෂක කමිටුව හා එක්සත් අවමංගල්‍ය ආධාර සුබ සාධක සමිතිය. ඉඳන්ම කියන්නේ සෑහෙන දායකත්වයක් මගේ ප්‍රධානත්වයෙන් දරුවා කියන්නේ බැනර් මුද්‍රණය කිරීමේ පටන් මේ ප්‍රචාරණ කටයුතු වලට ඉන්ධන සපයා ගැනීමේ මුදල් පවා මම තමයි වියදම් කරේ පුද්ගලික සමිතියෙන් කියන මේ භූමිය විතරයි පරිහරණය කරේ බඩු රැස් කර ගන්න ඊට අමතරව මේ දැන් අර ප්‍රචාරයේ යනකොට තව අය මේ තෙල් ගහ ගන්න මුදල් දුන්නා කියලා කිව්වා. ඒක මම දන්නේ දුන්නා කියලා කිව්වා. එතකොට මේ දවස් දෙකක් අපි ආධාර එකතු කරා. කියන්නේ දවස් දෙකක් මේ ප්‍රචාරණ කටයුතු කරා. මෙතන මමත් තව සමන්ත කියන මේ මහත්මයෙකුත් දිවාරය කියන්නේ රෑ 8 විතර වෙනකම් මෙතන ඉන්නවා. සමහර අවස්ථාවල දවල්ට කෑවේ මේ කියන්නේ කෑම එක ගෙනලා මෙතන තියාගෙන කෑවේ. අපි දෙන්න මාරුවට මෙතන රැඳලා හිටියේ. සිවිල් ආරක්ෂක කමිටුව කියන එක ජාතික ජන බලවේගයට සම්බන්ධයි. දැන් තනිකර ජාතික ජන බලවේගයේ වෙලා තියෙන්නේ. කලින් එහෙම කිසිම පක්ෂ ભેදයක් නැතුව තමා මේකේ නිලතල දරුවේ මේ කියන්නේ පවත්වාගෙන ගියේ. දැන් තනිකර අර නිලතල එයාලගේ යටතට ගත්තා. කියන්නේ අලුත් මේ චක්‍රලේඛයක් හරහා ටික මේ ජාතික ජන බලවේගයේ පාක්ෂිකයෙක්. එතකොට ඔය තුන් දෙනා ප්‍රමුඛව තමා මේ මාව නොමග යවා එකතු වෙච්ච බඩු ටික තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ යුවා කියන වචනේ පිට කියන්නේ ඇත්තම කිව්වොත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එහෙම දෙයක් කියලා නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිලධාරී නුවන් නැමැති පුද්ගලයා තමයි මේකට ඒජුසෙන් කිව්වා කියන වචනේ මෙතනට දාලා අපිව නොමග ඇරියේ. අපිව කියන්නේ මමත් අර සමන්ත මහත්තයාවත්. ඒ කියන්නේ ඔබතුමාලා මේ වැඩේ පටන් ගන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කිව්වා කියලාද නැත්නම් ඔබතුමාලා ස්වේච්ඡාවෙන් පටන් ගත්තේ? අපි පටන් ගත්තේ ස්වේච්ඡාවෙන්. නමුත් අර බඩු එකතු වුණායින් පස්සේ බෙදන්න ඕනේ යම් කිසි ක්‍රමවේදයකටනේ. ඒ නිසා තමයි ලේකම් කාර්යාලය මේ සම්බන්ධ කරගන්න ඕන කියලා කිව්වේ. ඊට පස්සේ ලේකම් කාර්යාලය කෙනෙක් ආවේ නැහැ. දැන් ඇත්තටම කවුරු හරි අපිත් එක්ක එකට වැඩ කරන කෙනෙක් කිව්වොත් එහෙම මේ ලේකම් කාර්යාලයෙන් මෙහෙම කතා කරා කියලා කිව්වහම අපි එයා මගේ අරවලා ආයේ ලේකම් කාර්යාලයට කතා කරන්න අවශ්‍ය නැහැනේ. කියන්නේ අපි ඇත්තටම හිතන්නේ අපි වගේ කියලානේ අනිත් එකට වැඩ කරන අය. එතකොට ඒ හින්දා එහෙම කතා කරන්න අවශ්‍ය නැහැනේ. වෙන්න බඩු තියෙනවා. ඒ නිසා තලාවට ගේන්න එපා. ඒ හින්දා මේ එකතු වෙච්ච බඩු ටික තමුත් ඒකමට ගිහින් බාර දෙන්න කියලා තමයි ඒජුබ්සෙන් කිව්වා කියලා කිව්වේ. කවුද ඒ කියන්නේ? ඒ කියන්නේ ඉන්දික මේ තමා මේ නුවන් එක්ක කතා කරලා මේ ඒ විදිහට තමයි ගේම ගැහුවේ. ඒ කියන්නේ නුවන් කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී. එයා දේශපාලන සම්බන්ධයෙන් එයා දේශපාලනයට සම්බන්ධයි මේ පවතින ආණ්ඩුවට. මේ එහෙම මෙතන අපි සෑහෙන කොටසක් මෙයා වුණාට පස්සේ මෙතනට එකතු වුණා. වැඩේ පටන් ගත්තාට පස්සේ එහෙම නැතුව මේ කිසිම දෙයකට මෙතනට දායකත්වයේ දරුවේ නැහැ. එතුමියගේ පුද්ගලික ධන පරිත්‍යාගය මොනවද? කිසිම දෙයක් කරේ නැහැ. මොකුත් නැහැ. කිසිම දෙයක් කරේ නැහැ. මෙතන සැරෙන් සැරේ ඇවිල්ලා මේ ඉඳගෙන මේ හිටපු එක තමයි කරේ. එතුමියන්ලාගේ පාක්ෂිකයන්ගේ විශේෂයෙන් මෙතනට බඩු විශේෂ බඩු කිසියක් ආයේ නැහැ. මම සහසුද්දෙන් දන්නවා ඕන තැනක මේ මට කියන්න පුළුවන් ඒ හම්බෙච්ච බඩු වලින් 10%ක්වත් හම්බෙන්නේ නැහැ. ඒ තුන් දෙනා හා සිවිල් ආරක්ෂක කමිටුව විතරක් කියලා මෙතන බෝඩ් එක දැම්ම නම් මේක සංවිධානය කරන්නේ සිවිල් ආරක්ෂක කමිටුව කියලා. ඔය හම්බෙච්ච බඩු වලින් 10%ක්වත් හම්බෙන්නේ නැහැ. එකතු කරලා දැන් ආය ලැබෙන්නේ නැති තත්ත්වයක් වගේ අපිට තේරුණා. ඊට පස්සේ තමයි අපි පළවෙනිදා
දවල් වෙනකොට මේක දෙමු කියලා තීරණය කරේ. ඒ අනුව තමයි අපි බඩු ටික මේ දුන්නේ. කියන්නේ මේ ගිහින් දෙන්න තීරණය කරේ. බඩු ගෙනියන මොහොතේ පටවන මෙතනින් ලොරිය පිටත් වෙන තුරුත් මෙතන හිටියා. ඊට පස්සේ මොකද්ද කොහොමද එයාලා කිව්වේ කොහෙට ගෙනියමු කියලාද? තමුත් ඒකමද ගෙමු කියලා. තමුත් ඒකම ඒජ් ඔෆිස් ගෙනියන්න යන්නේ ඔයාලා. තමුත් ඒකම ආධාර එකතු කරන මේ කාර්යාලයක් තියෙනවා කිව්වා. ආ. ඒජ් ඔෆිස්ද මොකුත් කිව්වේ නැහැ. දැන් වෙනම කාර්යාලයක් තියෙනවා කියලා තමයි අපිට කිව්වේ. ඉතින් අපි සැක කරන්නේ නැහනේ ඒජ් ඔෆිස් එකෙන් කිව්වහම වෙනම දැන් ඇත්තටම තනින් තන මේ හට් ගහලා තියෙන්න පුළුවන් මේ කඩ කාමර තියෙන්න පුළුවන් ආධාර එකතු කරන මධ්‍යස්ථාන තියෙන්න පුළුවන් නේ. අපි හිතුවේ එහෙම තැනක් කියලානේ. නමුත් අපි බඩු ටික අරගෙන යනකම් අපි දන්නේ නැහැ මේ ගෙනියන්නේ පක්ෂ කාර්යාලයට කියලා. ගිහින් නවත්තන තුරු දන්නේ නැහැ. කොහෙටද ගෙනියන්නේ පක්ෂ කාර්යාලය? තමුත් ඒකම ස්ටෑන්ඩ් එකේ තියෙන වසන්ත සමරසිංහ මහත්මයාගේ මේ පක්ෂ කාර්යාලයට තමයි අරන් ගියේ. ඒකේ ෆොටෝ තියෙනවා. ඒ ෆොටෝ ටික මේ ෆොටෝ වලින් සනාථ වෙනවා අපි කියන්නේ ඇත්තද නැත්තද කියන එක පක්ෂ කාර්යාලයක්ද නැද්ද කියන එක. බඩු බාරගත්තේ වසන්ත සමරසිංහ මේ മന്ത്രിතුමාගේ අයියා. එතුමියත් ගියා? නෑ. බාර දෙන්න ආවේ නෑ. වාර දෙන්න ගියේ එතුමියගේ මේ මහත්තයා වගේ ඩී.යූ සෙනවිරත්න. එයා මේ මරණාධාර සමිතියේ ලේකම්. එතකොට ඒ නිලතලවල මේ නිලතල අයුතු ලෙස ප්‍රයෝජනය අරගෙන තමයි මේ දේශපාලනයට බැස්සේ. සංවිධානයක නිලතලයක් දරාගෙන දේශපාලනය කරන්න බෑනේ. බෑනේ කියන්නේ මේ අවශ්‍ය නෑනේ. මේ එතකොට අපේ මිනිස්සුත් දැනගන්න ඕන මින් ඉදිරියට හරි ස්වේච්ඡා සංවිධානයක නිලතල වලට කට්ටිය පත් කරගන්නකොට මේ මෙවැනි දේශපාලනය කරන පුද්ගලයෝද මේ ස්වේච්ඡා සංවිධාන වලට නිලතල වලට පත් කරගන්න ඕනේ කියන එක. ඒ අය දැනුවත් වෙන්න ඕනේ. එතකොට දැන් ඔබතුමාලාගේ එකතු කරපු බඩුව ආයේ මේ ප්‍රදේශෙත් බෙදුවද කොහොමද? මේ ප්‍රදේශයේ අර දෙන්නෙකුට විතරයි දුන්නේ. ඒ විස්තරේ මොකද්ද? ඒ විස්තරේ මෙතනට මේ ඉන්දික රාජපක්ෂට කෝල් දෙකක් ආවා. මේ සංවර්ධන නිලධාරි හරි කවුරු හරි මේ කතා කරලා මේ තොරතුරු දුන්නේ කියලා. ඒ දෙන්නට දෙකක් දෙමු කියලා. ඒ කොහෙද දෙන්නේද? එක්කෙනෙක් කොන් ඇවේ. එක්කෙනෙක් මේ එප්පල ගම්මැද්දේ. මහන්සියෙන් කැපවීමෙන් රට මිනිස්සු ගැන හිතලා කරපු වැඩේට තෝද නැති දේශපාලඥයෝ තමයි මේ ලකුණු දාගත්තේ. අපිට එපා ලකුණු. අපි කරේ සර්දාවෙන් මේ පවතින තත්ත්වයේ උඩ කියන්නේ සතෙකුට හරි පිහිටක් වෙන්න. ඒ චේතනාවෙන් තමයි අපි මේ වැඩේට බැස්සේ. හැබැයි අන්තිමට දේශපාලඥයෙක් මැද්දට ඇවිල්ලා මේක අපි සර්දාවෙන් කරපු වැඩේට අපි ඔන්න මගහැරලා ඒ එකතු වෙච්ච බඩු ටික එයාලගේ මේ ඉදිරි අනාගතයේ සකස ගන්න මේ